ඈ පුතේ. උඹ අර දවසක් පිරිමි ළමෙක් ගැන කිව්වා නේද? තාමත් මේ සම්බන්ධය තියෙනවද? තාම තියෙනවා අම්මේ. ඒ ළමයා මොනව කරනවා කියලා ළමයිද? එයා ඔය ඔෆිස් එකේ වැඩ කරන්නේ. ඉතින් නරකද? ඒ ළමයාට මේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න කිව්වනම්. පස්සේ බලමුකෝ. මට ඔයාට දැම්ම හදිසියක් නැහැ. එහෙම කියලා කොහොමද? මේවල පිළිවෙලක් තියෙන්න ඕන. මොකද? උඹට කියලා තොම හැමදාම ඉන්න බෑනේ පුතේ. අනේ කිතින් මටත් මේ දේවල් ඉවරයක් වෙලා සැනසෙල්ල ඇත්තට පියා ගන්න ඕන. අම්මා බය නැතුව ඉන්නකෝ. බය වෙනවෙ කොහොමද? අද කාලේ මේ සිද්ධ වෙන දේවල් එක්කලා හොයන්න යන්න වෙයි කියලා. ඒ මොකද හොයන්නේ? අතලා මම තු අපේ බිස්නස් තේරම කියලා වෙලා තියෙන්නේ. කස්ටමර්ස්ලා කැමති නැහැ බං අලුත් ඒගොල්ලෝ යනවට. හරි ඉතින් මම දැන් ආවනේ. හපෝ මෙයාගේ තියෙන ගෑස්. සානි. මම යන්නේ ගෙට. මම මොනවා හරි කිව්වොත් තමයි වට තරහ යන්නේ නේද? කාටුටින් බඩු ටිකක් හම් වෙලා තියෙනවා. ඔබ කට්ටියට කෝල් එකක් දාලා බලපන් මේක කරන්න. හරි. දාන්නේ වෙනසක් නැහැනේ. දාන්නේ එකමයි බං. හෙලෝ හරි දැන් මට එන්න පුළුවන්. ඔව් තව හරියටම පැය භාගයකින් මං ඔතන. හරි කලින් තැනටම තමයි. හරි අපේ ගෙදර ඇත්ත අහනවා අපි කසාද බඳින්නේ කවද්ද කියලා. මම මේවට උත්තර දෙන්න බෑ. මම කිව්වනේ මට දැම්ම බඳින්න බෑයි කියලා. එහෙම කියලා කොහොමද? අනික මං කැමති නෑ ඔයාලට ඇතිලා ඉන්න තැනට. මේ මිනිස්සු මහා අමුතු මිනිස්සු. මට නංගි ඉගෙනගෙන ඉවරනකම් මොකුත්ම කරන්න බෑ. අනික මේ ඔයා වද වෙන්න එපා මං ඉන්න තැන ගැන.
මම වද නොවි කොහමද? අපි මේ කතාව දැන් නවත්තමු සාගර. අපි දැනට නවත්තමු. හැබැයි මේ දේවල් වල අවසානයක් තියෙන්න ඕනේ. DC අපිට තාම මේ මරණය සිද්ධ වුණේ කොහොමද කියන කාරණය ගැන හරියට අඳුරලා ගන්න බෑනේ. තාම සර් මෙඩිකල් රිපෝට් එකක් ඇවිල්ලා නැහැ. සමහර විට මේක ස්වභාවික මරණයක් වෙන්නත් පුළුවන්. මේ තීන්දුව දෙන්න අපිට බෑ. අනික අපිට කරන්න තියෙන්නේ මේ මරණය සිද්ධ වුණේ කොහොමද කියන එක හොයලා බලන්න. මේ ගෑල්ලා මෙයා වැඩ කරලා දෙන ඩඩ්ලි ළඟ. ඩඩ්ලි කිව්වේ දෙමොදට ඩඩ්ලි? ඔව් සර්. කෝකටත් මේ ළමයාගේ ගෙදර විස්තර හොයලා බලන්න. මොකද මේ මරණය ගැන බ්ලේම් එකක් අපිට දෙන්න. ඒක නම් ඇත්ත සර්. ඩඩ්ලි අයියේ ශානි අක්කා එහෙම දැක්කෝ? කීයට බං ඒ වුණාට මම යනවා එළියට. කොහොමද ලස්සනයි බං. 10 15 20 25 30 35 40 මට නම් දැන් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ අක්කේ. ඔබට විතරක් නෙමෙයි බං. මටත් මේ ජීවිතේ දැන් එපා වෙලා තියෙන්නේ. අපි මේ කරන්නේ මහා පෞකාර රසාව. නැතිකමට කරනවා මිසක්. මං ඩඩ්ලිට කොච්චර කියනවද මේ රස්සාව නවත්තමු කියලා. කෝ කියන දෙයක් අහන්නේ නැහනේ. කියන්නේ මේක නවත්තලා වෙන මොනවා කරන්නද කියලා. අපේ අම්මා දන්නවා නම් එහෙම මම මේ කරන රස්සාව පපුව පැල්ල මැරෙනවා. අපි දැන් කියලා දරුවෙක් වත් හිටියා නම් ඩඩ්ලි මේ වැඩ වලින් ඈත් වෙයි. කොයිද අපිට තියෙන වාසනාවක් නෑනේ බං. ඩඩ්ලි අපේ තුන් දෙනාම ඇතුලේ ඈ. මොකද කරන්න අපි වැඩේට? කරමු බං මොනාරි කරමු. ඩඩ්ලි අර තමයි අතල යාළු වෙලා ඉන්න මෑන්ස්. අයියෝ බං මුනික හිකනල්ලෙක් වගේ. දෙමුද ගේම? දෙමු. තමසිනේද අපේ අතලගේ බොයිෆ්‍රෙන්ඩ්? මං අචලා බදි. අයිසේ මේ තමසිනිකත් සෙවල පාට දාන්න පාරිද? ඇයි අචලා කියලා නැද්ද? අචලා මොනවද කරන්නේ කියලා? හරියටම කියලා නැහැ. තමසිකින් නම් හරියටම ආ ගන්නවා අචලා. අපි යන්නම් දොරේ ආ. මොකද අපි දෙන්නේ කතුරිය මත්තෙන් බයින්නද? ඩඩ්ලි අයියේ ඔයාලට කිසිම අයිතියක් නැහැ මගේ පෞද්ගලික ජීවිතේට මැදිහත් වෙන්න. අනිත් මම කියවන්නේ අචලා මට තේරෙන්නේ නැහැ ඔයා මොනවද කියනවද කියලා. මොනවද කියවන්නේ? ඔයා මොනවද සාගරට කියලා තියෙන්නේ? මොකද ඇත්තට මේ සදේ දාන්නේ? බලන්න අක්කේ. මෙයා සාගරට හැමදේම කියලා. සාගර මට මගදී හම්බෙලා ඔක්කොම කිව්වා. මම මේ දේවල් කරන්නේ මගේ නැති බැරි කමට. ඇත්තද මේ කියන්නේ? මෑන් සත්‍ය මාගේ සෙට් වුණා. අපොඩි සත්තමත් දැම්මයිද ජෝක් එකට වගේ. හම්සලා කරන්නේ ඕන නැති වැඩක්මයි.
ඩඩ්ලි කරන්නේ තේ බිස්නස් නෙමෙයි. කුඩු බිස්නස්. මං කරේ ඒවා ගන්න කට්ටියට ගිහින් දෙන එක. ඔයා ඇයි මේ දේවල් මට හැංගුවේ? අනේ මට බය හිතුණා සාගර. අපි පොලිසියට ගියා. ඔයාට පිස්සුද? ඩඩ්ලි අපි දෙන්නව මරයි. කවදා හරි පොලිසිය මේ දේවල් දැනගන්නවා. ඔයාට මුළු ජීවිත කාලෙම හිරේ ඉන්නයි වෙන්නේ. මම මේ දේවල් ඉක්මනටම අයින් වෙනවා. මට මේ වාක්‍ය කරන කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඔයා කරන වැඩ අනුමත කරන්නේත් නැහැ. ඔයා දැන දැනත් අමාරුවේ වැටෙන්නයි හදන්නේ. මම මේ දේවල් කරන්න කැමති නෙමෙයි. මගේ අසරණකමට. පොලිස් අත්අඩංගුවේ එම නැත්නම් පොලිසිය ආශ්‍රයේ සිටියදී සිදු වූ මරණයක් නිසා මේ සම්බන්ධයෙන් මහත් ආందోලනයක් ඇති වුණා. බොහෝ අයගේ ඇඟිල්ල පොලිසිය දෙසට යොමු වුණා. මේ නිසා මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා මේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වෙත යොමු කරනු ලැබුවා. බාහිරින් පරීක්ෂා කිරීමේදී මේ තරුණියට පහර දුන් බවට කිසිදු සලකුණක් තිබෙන්නේ නැහැ. ගැනේ බාහිරයෙන් ඇගේ ශරීරයේ කිසිදු තුවාලයක් තිබෙන්නේ නැහැ. මේකට මොකද වුනේ? අනේ මන් දඩක්කේ මේ එකපාරට මරන කොහොමද? ඒක තමයි. මේකී ගාව තියෙන බඩු ටික පොලිසියෙන් හොයාගත්තොත් අනිවාර්යෙන් පොලිසියක් වශයෙන් මට දුක මේක ඉල්ල යන. පොලිසියත් මොනවද කළාද දන්නේ නේද? දැන් අපට තියෙන්නේ මේ කේසය උරුවාන්තරම් පොලිසිය පැත්තට බලගන්න එක. ඩග්ගේ අබ්බට් ගම් අන්න හොඳයි. මේ වෙලාවේ අපි ළඟ බඩ තියෙන්නේ නැහැ. ඕකේ බොස අපි එහෙම කරමු. අචලා ගෙදරට කණේඩි යවුවද? යවන්නේ. එහෙම